අපි මේ පොළවට අද ගස් එකතු කරනවා වගේම අපි පාවිච්චි කරන හැමදේ මොබයිල් ෆෝන් එක අපේ සාරි කට්ට මේ මං ඇඳගෙන ඉන්න මගේ ශරීරයේ දැන් තියෙන හැමදේම මේ පොළවට එකතු වෙනවා. අපි මේ පාවිච්චි කරන හැමදේම කවදා හරි පොළවට එකතු වෙනවා. ඒතකොට පොළවට එකතු වෙන්නේ මොකද්ද කියන එකේ වගකීම වෙන කෙනෙක් සතු නැහැ. මේ කොළඹ නගර සභාවෙන් අපි දවසට එකතු කරනවා කුණු ටොන් 400ක්. 400ක්. සමහර ඒවා අපිට අත්‍යවශ්‍ය දේවල් කන්න බොන්න ඕනේ අපි. හැබැයි සමහර දේවල් සමහර විට අපි නොහිත තමයි කරන්නේ. ගෙදරින් එළියට ගියාම අපි කඩේකට ගියාම අපි ප්ලාස්ටික් මලු 6ක් 8ක් ගේනවා අපේ අම්මලා තාත්තලා. ඒගොල්ලන්ට කියන්න ඕනේ පුළුවන් නම් ගෙදරින්ම මල්ලක් ගෙනියන්න කියලා. මේ පරිසරයට අපේ දරුවන්ට අපි ආමන්ත්‍රණය කළා කියන්නේ මේ පරිසරයට ආදරය කරන්න. මේවා අපි රැක ගන්න ඕනේ. මේවා රැකගත්තොත් තමයි කවදා හරි අපිටත් හොඳින් ඉන්න පුළුවන්. අපිත් පරිසරයේ කොටසක්. පරිසරය කියන්නේ අපි හිතන විදිහට ගස් කොළන් සතා සිව්පාවන් කියන එක නෙවෙයි. පරිසරය කියන්නේ අපිත් ජීවියෙක්. අපිත් මේකේ කොටස්කරුවෙක්. ඒ කොටසේ ලොකු හානියක් ඇති කරන පාර්ශවයක් තමයි මේ මිනිස්සු කියන්නේ. ඉතින් අපි තව දුරටත් පොළවට බරක් වෙනවද? නැත්නම් අපිත් යම් කිසි විදිහකින් අපි ගහක් හිටවලා අපි ඒක බලාගෙන අපේ දැන් මේ ඔසුපැන් ව්‍යාපෘති පටන් ගත්තම අපේ විදුහල්පතිතුමියට හෝ ඉස්කෝලේ ඉන්න අපේ ටීචර්ස්ලාට විතරක් නෙවෙයි මේක බාර වෙන්නේ. මේක බාර වෙන්නේ දරුවන්ට. ඒතර දරුවන්ට වගකීමක් තියෙනවා මේ ටික බලා ගන්න. දරුවන්ට වගකීමක් තියෙනවා අනේ පැලවලට අපි වතුර දාන්න ඕනේ කියන හැඟීමක් තියෙන්න ඕනේ. ඒතර ඒ හැඟීම එන්න ඕනේ ඕගොල්ලන්ගෙන්. ටීචර්ස්ලාට ගහ එලවෙලව මතක් කරන්න බෑ. අනේ මේ පැල ටික කවදා හරි අපිට වැදගත් වෙනවා. මෙතනින් අපිට ප්‍රයෝජනයක් වෙනවා කියන එක. ඉතින් අපේ ආදරණීය දරුවන්ට කියන්නේ එන්න පරිසරයට ආදරය කරන්න. එතකොට තමයි අපිත් අලුත් වෙන්නේ, අපිත් ලස්සන වෙන්නේ. නගරෙත් ලස්සන වෙනවා, ඕගොල්ලොත් ලස්සන වෙනවා.